ආපහු කුමාරප කියන්න බෑ. ඔගේ අම්මට කියලා නම් කිව්වේ නෑ. ඒ සිගු තාගෙන මීට වැඩිය හොඳයි. මීට වැඩිය හොඳයි. ධම්මට කලයන් මේ රට විනාශ. ඒ චමිදු පුළුවන් නම් කියපන් මේ මිනිස්සයා නම් මොකක්ද කියලා. ඊ කවුද බං ඒ? ඕකනේදී යකෝ මේ වගේ වැදගත් මිනිස්සෙක්වත් උඹලා දන්නේ නෑනේ. යකෝ මේන්නේ ස්ටිව් ජොබ් ඇපල් ෆෝන් හොයාගත්තේ. උඹලා ඇපල් පාවිච්චි කරාට මොනවද බං දන්නේ? ඉතින් උඹ එතකොට කියපන්කො මෙයාව දන්නවද කියලා? මියා කලිෆා. එතකොට මෙයා? අයියෝ ඊසි බං. ඩැනිස්. මෙයා? ලානා රෝස්. මෙයා? ඇඩ්‍රීනා. ඇන්ජල්. අලීනා. මේක කයිඩ. ජෙසි ජේ. මනියා? ආයි වැරදිලා. නිකෝල්. එමිලි. ඒවා. රයිලි. මම මේ දුන්නේ. රයි. සැබෑම දක්ෂයෙන් මට. මෙහිදී අලංකාර බෙරවාදනයක් ඉදිරිපත් කිරීමද විශේෂයෙන් කැපී පෙනුණා. කියන්නේ පොලිස් ජීප් එකේ තියෙන ටුවක්කුව. කලාමි ජංගිය නැතුව රොකට් එක කියන්නද කියන්නේ. එවැනි තත්ත්වයක් පෙනෙන්නට නැහැ. දැන් රළු වෙලා දීවරේ මුහුද යන්න එපා. කනවා කැවුච්ච මුංගේ මමන. ඒක තීරලේ විදිහට ගහලා දෙන්නේ. ගෑනි ජාතිය ගරා ජාතිය. ගෑනු උන් තනිකර මායම් මුල්ලා උඩින් ගාලා සායන් අපිට පෙන්නුවේ ඔය රායන් අපිව මෝහනය කරේ අපේට උස්සා උන්ගේ සාය අපෝ ගෑනු වේදනාය. වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ. උඹ ඉගෙන ගත්තට රස්සාවකුත් නෑ. එහෙන් තොගයක් ආයෙ බඩ වෙලා. ඔය මොනව කරන්න ගිහින්ලාද? අපරේ පයින් බලපන්. තෝ වගේ එකක් හදාගත්තට වඩා හොඳයි කේල් පැලයක් හිටව ගත්තා. අනේ මේ නිකායින්ද පාන්දර 1-2ට ඔයා හිටවන කේල් පැල. Mr. Method, you know how we do. වචන දෙකක් තියෙනවා. ඔගේ අම්මට හු. මීට වැඩිය හොඳයි. අයියා උඹ මට අම්මත් එක්ක දේවාලට යන්න දුන්නෙත් නෑ. උඹ දේවාලට ගියෙත් නෑ. මොකද යකෝ අම්මම තනියෙන් එරියේ? තොට මොංගල් දෙයක්ෝ? ඇයියකෝ? ඕක එකපාරට බෙල්ල කරකලා දිස්ති වෙලා තොට බීඩි ගහන්න පුරුදු කරේත් මම කියලා කිව්වොත් කොහමද? අන්න පුළුවන් මන් තොක්. ඔය දැන් මගේ කිව්වේ නෑ නිදි වරාගෙන පාඩම් කරේ නෑ ඉදිරියදා වැඩ ඉදිරියදාම කරා යාළුවෙක්වත් සෙල්ලම් කරලා සාමාන්‍ය විදියට හිටියා
හැම විෂයටම කියලා එහෙම අමතර පන්ති ගියේ නෑ. විෂය නටකට විතරයි ගියේ. ඉතින් යමුති වෛර මාරලාද මන්. අන්තිමේදී මට හිතා ගන්න බැරිව ගියා. විභාගේ ෆේල් වුණා. දැන් මට හරි වදයක් කලව ගන්න බැරි යලයක් මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මගේ එය වගේ කීලෝ Nuts. එක තාරාවෙක් නම් ඩක් You know how we do. තාරාව ගොඩක් හිටියොත් ගොඩක් කීප දෙනෙක් නම් පොඩ්ඩක් මහා වනචර හැසිරීම් දක්වන තාරාවියක් නම් වරෙන් දැන් වරෙන් ඔය ඉස්සර. අර ඔබ ආන්ද ඉන්නේ හලෝ Thank you.